අහස් ගවුනක මගේ හුස්මත් යාවි දිනකදී පාවෙලා. මෙතුම ඇත්තටම මේ රණවීරුවෙක්. අයියගේ නම සිසිර මහත්තයා. රණවීරුවෙක් විදිහට එතුමා රට වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. මම ඔබට පෙන්වන්නම් එතුමා මේ කරපු කැපකිරීම. අද මෙතුමා බොහෝම ගෞරවයෙන් වන්දනා කරන විදිහ දැකලා මගේ හිතේ පැහැදීම ඇති වුණේ. ඔබතුමා මේ සෑමලුවේ අද යම් කිසි වතක් කරනවා. මොකද්ද? බුද්ධ වත. ඒ බුද්ධ වත කොහොමද කොච්චර වෙලාවක් කෙරුණාද? මොනවද කෙරුණේ? ගුවන්විදුලි මහා සෑය හැමදාම උදේට උදේ 5:00 විතර වෙද්දී මම මේ මළුවට එනවා. ඇවිල්ලා දවස පුරාවටම මේ මළුවාම දින එක තමයි කරන්නේ සාමාන්‍යයෙන්. මේ ආදරණීය රණවිරුවා අද මෙතන රණවිරුවෙක් නෙමෙයි. එතුමා මෙතනදී උපාසක මහත්තයෙක්. එතුමා උදේ 6 ඉඳන් බොහෝම ගෞරවයෙන් මේ සෑමලුව අමදිනවා. මෙතුමා මේ සෑමලුව අමදින එක ඔබට හිතෙයි ඉතින් ඔක කතා කරන්න තරම් පුදුම දෙයක්ද කියලා. නමුත් මම මේ සෑමලුව බොහොම ගෞරවයෙන් අමදින මෙතුමා ගැන කතා කරන්න හේතුව මොකක්ද දන්නවද? එතුමාට තියෙන්නේ එක කකුලයි. මේ පාදය අහිමි වෙලා තියෙන්නේ යුද්ධෙදිනේ. මෙතුමා මට කිව්ව ලස්සනම කතාව තමයි පාදය අහිමි වුණාට මොකක් හෝ ලොකු පිනකට S2 අහිමි වුණේ නැහැ කියලා. එතුමාට S2 ආරක්ෂා වෙච්ච නිසා එතුමාට භාග්‍යතුන් වහන්සේව ජීවමාන සංඥාවෙන් මහා සෑය ළඟද දැක බලමින් වන්දනා කරමින් බොහොම ගෞරවයෙන් මේ බුද්ධවත කරන්න භාග්‍ය ලැබිලා තියෙනවා. 6.3-4ක් විතර උස හැඩි දැඩි මහත්මේ මෙතුමා පුළුවන් කාලේ සෑහෙන මේ අතපය වෙහෙසලා රට වෙනුවෙන් එදා කැප කළා. අද බලන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හිතා ගන්න බෑ මේ කණි කකුලක් තියාගෙන මේ මුළු මළුවම අමදින්න තරම් ධෛර්යයක් වීරියක් තියෙනවා කියලා කියන්නේ. ජීවිතේ කොහොම හරි බේරිලා අද යාට ලොකු භාග්‍යයක් ලැබිලා තියෙනවා. ඉතුරු වෙලා තියෙන මේ ශරීරයෙන් කොහොම හරි ගැට ගහගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ උතුම් බුද්ධවත කරන්න. මං අහන්නේ අතපය හොඳට තියෙන අය කම්මැලිකමෙන් සමහරලාට මෙතෙන්ට ආවට පස්සේ මේ වගේ බුද්ධවතක් කරන්න තියෙන අවස්ථාව ගැන හැඟීමක්වත් නැතුව මොනතරම් මේක වටේ ඕනතරම් කරකිලා යනවද අතපය හොඳට තියාගෙන. ඉතින් මේ වගේ මහා පුරුෂයෝ මේ ධෛර්යවන්තකම මේ තියෙන හිතේ ගෞරවයේ ශ්‍රද්ධාව මේ ගිනි අවුවේ ඒ තරම් අපූර්ව වතක් කරන්න තරම් හිතක් පහළ වෙනවා කියලා කියන්නේ ඔබ කියන්නේ ඒක අනුමෝදන් වෙන්න තරම් දෙයක් නෙවෙයිද කියලා. බොහොම ගෞරවයෙන් ඔබතුමා මෙතෙක්කල් මේ කරපු බුද්ධවත අපි ඉතාම ශ්‍රද්ධාවෙන් බොහොම මෙත්සිතින් ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපිත් ඒ පින් අනුමෝදන් වෙනවා. පුංචි දෙයක් ඔබට මේ වෙලාවේ මතක් කරනවා. මේ අයියා උදේ පාන්දර විජයබහ මාලිගාවේ ඉඳලා පයින් එතුමා එනවා. ආයි හැමදාම 10ට ඉවර වෙලා යනවානේ. ඔව්. දැන් 10ට වෙනකම් වැඩ කරනවා. මේ පඩි ගන්න සේවකයෙක් නෙමෙයිනේ. නෑ නෑ. මේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කරන දෙයක්. ඉතින් මේ වෙලාවේ මේ මෙතුමාගේ පින අනුමෝදන් වෙන ගොඩක් කලාවට ලංකාවෙන් පිට ඉන්න අය ඉන්නවා. අපිව බලන කාට හරි හිතක් ඇති වෙනවා නම් එතුමාට මේ අර මේ බුද්ධ වතට විජයබහ මාලිගාවේ ඉඳලා ඒ ඇතුලේ පාරේ ඉඳලා මේ සෑය ළඟට දෛනිකව එන කටයුත්ත වෙනුවෙන් මොකක් හරි පහසුකමක් සලස්සන්න සුදුසු ක්‍රමවේදයක් කාගේ හරි හිතකට පුණ්‍ය සිතක් විදියට ඇති වෙනවා නම් මෙතුමා මේ කරන බුද්ධ වතට ඒ එකතු වෙන පින් ඇති කෙනාට හැමදාම දෛනිකව ඒකේ කොටස්කාරයෙක් බවට පත් වේවි. මොකද මේ වගේ විශේෂ
අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් කියන්නේ මෙතුම මේ උපතින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් කරපු කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ පින් ඇති උපාසක කෙනෙකුට අපි අපේ හයිය දෙන්න නැතුව කාට දෙන්නද කියලා මම ඔබෙන් අහන්නේ. මට ඕන තරම් හම්බෙලා තියෙන සමහරලාවට මෙහෙම නෙමෙයි චූටි මේ පොඩි ආබාධිතයක් තත්ත්වක හිටියත් කම්මැලිකමට එක්ක නෝනකින් කාගෙන් හරි යැපිලා අනුන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්න අය සෑහෙන ඉන්නවා. ඉතින් මෙතුමා කාගෙන්වත් එහෙම ඉල්ලන්නේ කරන්නේ යැපෙන්නේ නැතුව මේ විදිහේ කැපකිරීමක් කරනවා කියන එක තුළම මේ වගේ අයට තමයි මේ වගේ ධෛර්යවන්තයින්ට තමයි අපි එකතු වෙලා අපේ පුළුවන් විදිහට අපේ ශක්තියෙන් උදව් කරන්න ඕනේ කියලා මම ඔබට මතක් කරනවා. කාට හරි පිංසිතක් ඇති වෙනවා නම් කතා කරන්න අපිට අපි සම්බන්ධ කරලා දෙන්නම් මෙතුමාව. හැමෝටම ආශිර්වාද කරනවා. එහෙනම් අපි මම මේ අතුගාලා පොඩ්ඩක් පෙන්වන්න කියලා කිව්වා. මට පුදුම හිතුණා මේ කොහොමද මේ කිහිලි කරු දෙකක් ගහගෙන මෙච්චර මේ සෑමලුවක් මේ ගිනි කාස්ටව්වේ අතු ගන්න කියලා මට පුදුම හිතිලා මම ඇහුවේ කොහොම අතු ගන්න විදිය පෙන්වන්න කියලා. ඉතින් පොලිසිය මහත්වරුත් කිව්වා එතුමා මේකේ පුළුවන් වෙලාවල් වල මේ විදියට අතු ගන්න අවස්ථාව වුණතරන් ඒගොල්ලෝ දැකලා තියෙනවා. ඔබතුමාට නම් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සංසාරේ හරි මහා සංඝරත්නයේ මට සමාවන සේකෝ ඔබ මා කරන සියලු පින් කුසල ඔබ වහන්සේට අනුමෝදන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.